තප්පර 17යි. ඔව් තප්පර 17ක් විතරයි. මේ තප්පර 17 ඇතුළතදී ඔයාගේ එනර්ජි එක වෙනස් කරලා ඔයා කැමති දේවල් ජීවිතේට මැනිෆෙස්ට් කරගන්න පුළුවන් විදිය තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කියන්නේ. 17 seconds ටෙක්නික් එකේ පළවෙනි ස්ටෙප් එක තමයි තප්පර 17ක් එකම සිතුවිල්ලකට ફોකස් වෙලා ඉන්න එක. හැබැයි මෙතන තියෙන රහස් ටික තව ඉස්සරහට කියන්නම්. ඒ වගේම ඔයාට පුළුවන් නම් ඒ සිතුවිල්ල තප්පර 68ක් පුරාවටම හිතන්න. අන්න එතනින් තමයි මැනිෆෙස්ටේෂන් එකට පාර හැදෙන්න පටන් ගන්න. හිතන දේ ගැන හොඳටම ෆීල් කරන්න ඒ එනර්ජි එකේම ඉන්න. ඒ වගේම ඒ සිතුවිල්ල ඇත්තක් කියලා හිතට කියන්නේ කොහොමද? ඒ ගැන කියනවා තව ටිකකින්. මේ තප්පර 17 කාලය ඇතුළත ඔයා ඉන්න ඕනි පියෝ තෝට් එකක. සරලව කියනවා නම් එකම දෙයක් ගැන සම්පූර්ණ අවධානයෙන් හිතන එක. ඒ වෙලාවේ ඔයාගේ හිතේ වෙන කිසිම සිතුවිල්ලක්වත් අවධානය බිඳෙන දෙයක්වත් නැහැ. ඒ වගේම ඒ සිතුවිල්ලත් එක්ක හැඟීම් ඉමෝෂන්ස් එකතු වෙනවා. ඒ කියන්නේ නිකන් හිතනවා විතරක් නෙමෙයි ඒ දේ ඇත්තටම ඔයාට දැනෙනවා. අන්න ඒ විදිහට ටික වෙලාවක් එකම සිතුවිල්ලක එකම හැඟීමක ඉන්නකට තමයි පියෝ තෝට් එකක් කියලා කියන්නේ. ඉතින් ඇයි මේ ටෙක්නික් එක මෙච්චර පවර්ෆුල් කියලා කියන්නේ? හේතුව තමයි මේක law of attraction වල momentum කියන මූලධර්මයත් එක්ක තමයි වැඩ කරන්නේ. ඔයා එකම දෙයක් ගැන දිගටම හිතන තරමට ඒ සිතුවිල්ලට වැඩි ශක්තියක් ලැබෙනවා. ඒ නිසා තමයි හොඳ සිතුවිලි හොඳ හැඟීම් දිගටම පවත්වාගෙන යනකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළට ගිහින් ඒ එනර්ජි එකට ගැලපෙන අවස්ථා මිනිසුන් ඔයාගේ ජීවිතයට ඇට්‍රැක්ට් වෙන්නේ. තව වැදගත් දෙයක් තියෙනවා. අංක විද්‍යාවට අනුව 17 කියන්නේ අලුත් ආරම්භයන්, හොඳ වෙනස්කම් වගේම ජීවිතයට හොඳ දේවල් ආකර්ෂණය කර ගැනීමේ ශක්තිය අදහස් කරන අංකයක්. ඒ වගේමයි එක එකතු කිරීම 7 අංක 8. ඒ කියන්නේ සෞභාග්‍ය සාර්ථකත්වය. ඉතින් ඒ නිසා ඒබ්‍රහම් හික්ස් කියලා දෙන මේ ටෙක්නික් එක ගැන තවත් විශ්වාසය වැඩි වෙනවා නේද? ඔයත් 11 වැඩිපුර දකින්නවද? ඒන්ජල් නම්බර්ස් වල තේරුම දැනගන්න අපේ වීඩියෝස් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. හරි, දැන් අපි බලමු මේ පවර්ෆුල් ටෙක්නික් එකේ ස්ටෙප්ස් ටික. මුලින්ම ඔයා ඉන්න පරිසරය නිදහස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මැනිෆෙස්ට් කරන්න ඕන දේ ගැන හිතන්න. ඔයාට ඕන දේ ගැන ක්‍රිස්ටල් ක්ලියර් වෙන්න ඕනේ. හරියටම ඔයාට ඕන දේ මොකක්ද කියලා හිතන්න. මෙතනදී ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මේ ටෙක්නික් එකෙන් මැනිෆෙස්ට් කරගන්න හදන එක. මුලින්ම ඔයාට හිතන්න ලේසි. සැකයක් හරි එහෙම නැත්නම් බයක් නැති දෙයක් තෝරගන්න. මොකද අපේ ලොකුම බලාපොරොත්තු එක ගොඩක් වෙලාවට සැක බය කියන රෙසිස්ටන්ස් එක එනවා. පටන් ගන්නකොටම සැකයක් තියාගන්න ඕනේ නෑ නේද? ඒ නිසා පටන් ගන්නකොට හිතට සම්පූර්ණයෙන්ම සැහැල්ලුවෙන් විශ්වාස කරන්න පුළුවන් දෙයක් තෝරගන්න. එතකොට හොඳට ඔයාලා ફોකස් එක තියාගන්න පුළුවන්. හරි, ඊළඟට ඔයාට හොඳ ෆීලිං එකක් දැනෙනකොට ෆෝන් එකේ ටයිමර් එක තප්පර 17කට සෙට් කරගන්න. ඊට පස්සේ S2 වහගෙන හිතට එන හොඳම සිතුවිලි වලට වගේම හැඟීම් වලට ફોකස් කරන්න. මේක කරන තරමට තවත් හොඳ ෆීලිං එකකට යන්න ඔයාට ලේසි වෙන්න පටන් ගන්නවා. මෙතනදී ඔයාට පොඩි ටිප් එකක් දෙන්නම්. දැන් ඔයා හිතන ඔයාට මැනිෆෙස්ට් කරගන්න ඕන දේ තියෙනවානේ. ඒක පොසිටිව් ඇෆර්මේෂන් එකක් විදිහට හදාගන්න. එතකොට ඔයාට මේ තප්පර 17 ඇතුළත ફોකස් එක තියාගන්න ලේසි වෙනවා. හිතන්නකෝ ඔයාගේ ફોකස් එක නැති වුණා කියලා. කමන්නේ. ඒ වෙලාවට ඔයා ඇස් අරලා බලන ටයිම් එක දිහා. ඔයා කොච්චර වෙලාවක් ඔයාගේ සිතුවිල්ල හිටියද කියලා බලන්න. ඊට පස්සේ ආපහු පටන් ගන්න. මේ ටෙක්නික් එක කරද්දී මම කරන තවත් ටිප් එකක් ඔයාලට කියන්න. ඒ තමයි මේ ටෙක්නික් එක කරද්දී කාම් මියුසික් එකක් අහන ගමන් කරන්න. ඇත්තටම මාර විදිහට ඒක අපේ මැනිෆෙස්ටේෂන් එකට බලපානවා. ඊළඟට ඔයාගේ ভাইබ්‍රේෂන් එක වැඩි කරන ස්ටෙප් එක තමයි මේ. ඒ තමයි ඔයාට අවශ්‍ය දේ ලැබිලා කියලා හිතාගෙන ඒක අත්විඳිනකොට දැනෙන සතුට හිතට ගන්න. ඒ මොහොත කොච්චර ලස්සනද කියලා ෆීල් කරගන්න. ඔයාගේ හිතින් ලස්සන රූප මවා ගන්න, විෂුවලයිස් කරන්න. ඒ ෆීලිං එක විඳින්න. අපි වීඩියෝ එක මුලදී කිව්වා වගේ පුළුවන් නම් ටයිමර් එක තප්පර 68කට හදාගෙන මේ ෆීලිං එකේම දිගටම ඉන්න. ප්‍රැක්ටිස් එක තමයි වැදගත්ම දේ. මතක තියාගන්න ඔයාගේ ভাইබ්‍රේෂන් එක පවර්ෆුල් වෙන්න ඕනේ නැහැ. වැදගත්ම දේ තමයි පියෝ තෝට් එකක් තියෙන එක. ඔයාට කරන්න තියෙන්නේ ඒ දේ ගැන සැකයක් නැතුව අවධානයෙන් හිතන එක විතරයි. මේ ටෙක්නික් එකේ අරමුණ තමයි ඔයාගේ ভাইබ්‍රේෂන් එක වැඩි කරලා පොසිටිව් එනර්ජි එක වැඩි කරගන්න උදව් කරන එක. ඒකෙන් හොඳ ෆීලිංග්ස් හොඳ මැනිෆෙස්ටේෂන් වල මොමන්ටම් එක ගොඩ නැගෙනවා.
අන්න එතකොට තප්පර 17ක් ඇතුළත වුණත් ඒ පොසිටිව් ෂිෆ්ට් එක ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඔයාගේ හිතේ තිබුණේ බලාපොරොත්තුවල හොඳ වයිබ්ස් දීලා දැන් ඒකත් එක්ක ඔයා අලයින් වෙලා ඉන්නේ. ඉතින් කලබල වෙන්න එපා. ඉවසීමෙන් ඉන්න ඒක ලැබෙන්න දෙන්න. manifest within ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම